හරි. අපි ඊළඟ බලමු 2019 පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම සැකිල්ලක් දීලා තියෙනවා ළමයි. ඒකේ සැකිල්ල තමයි මෙන්න මේක. H N1 N2 O සහ මෙතන H. නෝගරම දීලා තියෙනවා. හරි. නයිට්‍රජන් පරමාණු දෙක අවට ඉලෙක්ට්‍රෝන යුගල් ජාමීය සහ හැඩය පිළිවෙලින් වනුයේ කියලා තමයි අහන්නේ. දැන් හැමදේටම කලින් මේකේ බන්ධන ටික සම්පූර්ණ කරගන්න ඕනේ එකසර සමග. එහෙනම් අපි මේක දැම්මොත් වෙන්නේ මෙන්න මෙහෙමනේ. මේකේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. නැත්නම් අපි කියන අෂ්ටකය සම්පූර්ණ කරන්න බෑ. එහෙනම් අෂ්ටකය සම්පූර්ණ කරන්න නම් මේ නයිට්‍රජන් වටේට තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්නමයි 5යි. එහෙනම් මේ බන්ධනට එකක් වේවන මේ බන්ධනට 1යි 1යි 2යි 3යි 4යි 5යි. දැන් ඔක්සිජන් වලට බන්ධන දෙකක් තියෙන්න එපා. මොකද එයාගේ ආරෝපණයක් නැති වෙන්න නම් ස්ථායී ආකාරයේ බන්ධන දෙකක්. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල් තව දෙකක් තියෙනවා. ඒ වගේම නයිට්‍රජන් වටේට තව මේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙන්න එපා. එහෙනම් අෂ්ටකය සම්පූර්ණ කරන්න නම් ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. හරි. දැන් මේකේ හැඩය අපි කොහොමද හොයාගන්නේ? හැඩය හොයාගන්න මම ලේසි ක්‍රමයක් කියන්නම් ඔයාලට. ගොඩක් වෙලාවට ක්ලාස් වල ලංකාවේ තියෙන ගොඩක් ක්ලාස් ගොඩක් නේ බහුතර හැම ක්ලාස් එකම වගේ කටපාඩම් කරන ඉගෙන ගන්න. හැබැයි මේක කටපාඩම් කරන්නේ නැතුව අපිට පොඩි ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ දේ හිතන්න. සාමාන්‍යයෙන් යම්කිසි පරමාණුවක හැඩය තීරණය වෙන්නේ එයාලගේ වටේ ඉන්න අර විකර්ෂණය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මේ පරමාණුවක් වටේට බන්ධන අතර විකර්ෂණයක් තියෙනවා. බන්ධන අතර විකර්ෂණයක් තියෙනවා. එකසර බන්ධන අතර තියෙනවා. එකසර බන්ධන අතර තියෙනවා. ඒ වගේම එකසර අතර තියෙනවා. එකසර අතර තියෙනවා. ඔක්කොම ලියන්නේ පොඩ්ඩක් මේක මේ විවරණයක් නිසා. පොඩ්ඩක් තීරිය මතක් කිරීම. එතකොට මෙන්න මේ විකර්ෂණ අවම වෙන විදිහට තමයි මෙන්න මේ යම් පරමාණුවක හැඩය තීරණය වෙන්නේ. හැඩය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපි ඒක මේකෙන්ම අපි ගොඩ දාගමු. මේක ලොකු දෙයක් නෙමෙයි කෙමිස්ට්‍රි වල තියෙන ගොඩක් කරුණු ඔයාලා බරට අරන් ඉන්නේ. මේක හරිය සරලව තේරුම් ගන්න මේක මාර ලේසි. එතකොට දැන් මෙතන එකසර බන්ධන අතර විකර්ෂණයක් තියෙනවානේ. එහෙනම් මේ දෙන්න පුළුවන් තරම් ඈත් වෙන්න නම් යන්න වෙනව නේද? මේ එකසර වලින් මේ හයිඩ්‍රජන් බන්ධනයට පොඩි බලපෑමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් නයිට්‍රජන් මෙහෙම එකසර මෙතන තිබ්බ කියන්නකෝ. මේ බන්ධනේ මෙහෙම නමනවා. ඔහොම නමනවා. මේ බන්ධනයත් ඔහොම නමනවා. මේවා ඒ කියන්නේ ත්‍රියානති තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. ත්‍රියානතිය තියෙන්නේ. හරි. එතකොට ඒ කියන්නේ ත්‍රියානති කියන්නේ මේ ආනති තුනකට ඒ වගේම දැන් මේක පිරමිඩක් කියන්නේ පිරමිඩීය විදිහට තමයි ඔබ හැදෙන්නේ. ඔන්න ඔහොම පිරමිඩීය විදිහට හැදෙන්නේ. පිරමිඩ් වල කොහොමද තියෙන්නේ? දෙලින්මනේ. පාද ටික. ඒ කියන්නේ මේක අර ත්‍රිමාණව හිතන්න තියෙන්නේ. එහෙනම් මෙතන H එකක් එනවා. මෙතන H එකක් එනවා. මෙතන නයිට්‍රජන් එක එනවා. හරිද? ඒ කියන්නේ මේ පැත්තේ නම් පටන් ගන්න ඔය හැඩය මේ සකස් කරන විදිහ. ඒතකොට ලේසි. ඊට පස්සේ දැන් මෙතන මොකද වෙන්නේ? එකසර යුගල අපි මෙතන තියාගත්තොත් මොකද කරන්නේ? මෙන්න මේ දෙන්න මෙයයි අතරත් තියෙන විකර්ෂණය, මෙයයි අතරත් තියෙන විකර්ෂණය. එහෙනම් මොකද කරන්නේ? මේ බොන්ඩ් එක මෙහෙම නමනවා. මේ බොන්ඩ් එක මෙහෙම නමනවා. හරිද? ඔන්න ඔහොම තමයි මේකේ හැඩය එන්නේ. හරි. එහෙනම් අපි බලමු. ඉතින් ඕකට අනුව N1 වල මම පිළිවෙලට දාන්නම් ජ්‍යාමිතියයි හැඩය. එතකොට N1 වල ජ්‍යාමිතිය එන්නේ කොහොමද? N1 වල ජ්‍යාමිතිය එන්නේ මෙතන අපි ගන්නවා මෙතන සම්පූර්ණ එක සිග්මා බොන්ඩ් එකක් විදිහට අපි ගන්නවානේ සිග්මා බන්ධනයක් විදිහට ගන්නවා. එහෙනම් එයා චතුස්තලීයයි හරි චතුස්තලීය. මෙයා චතුස්තලීය හැඩය මේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හැඩය පිරමිඩීයයි.
හරි n1 වල n2 වල ගත්තොත් අපි ගත්තොත් මෙතන මෙයත් සිග්මා බොන්ඩ් එකක් විදිහට ගන්නවා. එහෙනම් තලීය ත්‍රිකෝණාකාරයි. තලීය ත්‍රිකෝණාකාරයි. හැඩය කෝණිකයි. හරිද? කෝණික. මේ මෙහෙම ගන්න දාන්න එපා. හරි. කෝණික කියලා ලියන්න. මම කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එක. දැන් මෙතන ඉතින් අපිට බලන්න පුළුවන් චතුස්තලීය පිරමීඩාකාර තලීය ත්‍රිකෝණ කෝණික තියෙන්නේ කොතනද? ආන්සර් එක 1. එහෙනම් ප්‍රශ්නාංක 6ට ආන්සර් එක 1.